ආයිබෝවන් මගේ පුංචි යාළුවෝ හැමෝටම පහවසරට ආවම අපිට ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්න තියෙනව නේද? අද අපි මේ පැහැදිලි කිරීමෙන් කතා කරන්න යන්නේ ඔයාලගේ සිංහල කීවීම් පොතේ තියෙන හරිම ලස්සන පාඩමක් ගැන. ඒ තමයි සමන්වැලේ මල් කියන කවිය. මේක නිකම් කටපාඩම් කරන කවියක් නෙවෙයි හොඳද? අපි ජීවිතේට ගොඩක් වටිනා ආදර්ශයක් දෙන අපූර්ව කතාවක්. ඉතින් ලෑස්තිද අපිත් එක්ක එකතු වෙලා මේ ලස්සන කවිය ගැන ලේසියෙන් ඉගෙන ගන්න? කතාවට යන්න කලින් මේ රූපෙ දිහා පොඩ්ඩක් බලන්නකෝ. මේ ඉන්නේ ආදරණීය තාත්තා කෙනෙකුයි එයාගේ හුරතල් පුංචි දුවයි. මෙයාලා ඉන්න තමන්ගේ ගෙවත්තේ තියෙන ලස්සන සමන් පිච්ච වැලක් ළඟ. මේ සමන් වැලේ මල් කියන කවිය ලිව්වේ අපේ රටේ හිටපු විශිෂ්ට ලේඛකයෙක් වෙන අරිසෙ නහුබුදු සූරීන් විසින්. අතරම මේ මුළු කවියම ලියලා කියන්නේ මේ තාත්තයි දුවයි අතර වෙලා හරිම ලස්සන කතා බහක් විදියට. හරියට ඔයාලා ගෙදරදී අම්මා තාත්තා එක්ක කතා කරනවා වගේමයි. අද අපි මේ පාඩම තේරුම් ගන්න ලේසි වෙන්න කොටස් පහකට කඩාගත්තා. මුලින්ම අපි බලනවා කතාව මිදුලේ ඉඳන් ගම දක්වා යන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ගමෙන් රටට රටෙන් මුළු ලෝකයටම මේ අදහස යන හැටි අපි කතා කරනවා. තුන්වෙනියට තාත්තා දෙන උතුම් උපදෙස් මොකන්ද කියලාත්, හතරවෙනියට ඒකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය ගැනත් බලලා අන්තිමට අපි පොඩි ප්‍රශ්නෝත්තර ටිකකුත් සාකච්ඡා කරනවා. හරි අපි එහෙනම් පළවෙනි කොටසට යමු. මිදුලේ ඉඳන් ගම දක්වා මේ ලස්සන කතාව ගලාගෙන යන්නේ කොහොමද කියලා බලමු. කතාව පටන් ගන්නේ පුංචි දුව Tamanගේ ගෙමිදුලේ දකින හරිම ලස්සන දර්ශනයකින්. මිදුලට බහැපු ගමන් දුව තාත්තට මෙහෙම කියනවා. සමන් වැලේ මල් යසට පිපිලා මුළු මිදුලම සුවඳයි අපේ මේ. හිතාගන්න පුරන්නේ දේ දුව කොච්චර සතුටකින්ද මේ දේ තාත්තට කියන්නේ කියන? ඒ කියන්නේ මගේ පුංචි යාළුවනේ තාත්තේ අපේ ගෙදර තියෙන මේ සමන් වැලේ අද මල් ගොඩක් පිපිලා ඒ හින්දා අපේ මුළු මිදුලම හරිම සුවඳයි කියන එකයි දුව මේ කියන්නේ. තමන්ගේ ගෙවත්තේ තියෙන මේ පුංචි ලස්සන දැකලා දුවගේ හිතේ ඇති වුණු පුදුම සතුට තමයි මේ පදපේලියෙන් අපිට පෙන්නේ. දුව එහෙම කියද්දි තාත්තා නිකන් හිටියේ නෑ. තාත්තා දෙනවා හරිම අපූර්ව උත්තරයක්. තාත්තා කියනවා හැම ගෙදරම මල් ඉස්සට පිපේනම් ගම්මානේම සොඳුරුයි දුවේ මේ කියලා. ඒ කියන්නේ මගේ දුවේ අපේ ගෙදර විතරක් නෙවෙයි මේ ගමේ තියෙන අනිත් හැම ගෙදරකම ওই වගේ මල් පිපුණොත් අපේ මුළු ගමම කොච්චර ලස්සන වෙයිද කියලා. බලන්නකෝ ඒ අදහස. එක ගෙදරකින් පටන් ගන්න ලස්සනක් මුළු ගමකටම කොහොමද බලපාන්නේ කියලා තාත්තා දුවට ආදරෙන් කියලා දෙනවා. දැන් අපි දෙවෙනි කොටසට යමු. තාත්තගේ කතාවෙන් පස්සේ මේ අදහස රටෙන් මුළු ලෝකෙටම යන්නේ කොහොමද කියලා අපි බලමු. අර එක ගෙදරකින් පටන් ගත්ත පුංචි සුවඳ දැන් ටික ටික ලොකු වෙනවා. තාත්තා කියපු දේ අහුවම දුවගේ හිතට තවත් ලස්සන අදහසක් එනවා. දුවගේ සතුට දැන් තවත් වැඩි. දුව කියනවා ගමින් ගමට මල කැකුළු පිපෙන විට මගේ රට හරි සුවඳයි පියාණෙනි කියලා. දැන් පුංචි දුව හිතන්නේ ගම ගැන විතරක් නෙවෙයි. එයා හිතනවා ගමේ හැම ගෙදරකම මල් පිපෙනවා වගේ ලංකාවේ තියෙන හැම ගමකම මේ වගේ මල් කැකුළු පිපුණොත් කොහොම වෙයිද කියලා. එතකොට අපි මේ මුළු රටම සුවඳවත් වෙනව නේද කියලා. එයා තාත්තගෙන් අහනවා. අන්නේ ඒ වෙලාවේ තාත්තා දුවගේ අදහස තවත් ඉස්සරහට අරගෙන යනවා. ඒක හරිම විශාල අදහසක්. තාත්තා කියනවා රටින් රටට සුවඳ දුවන විට මුළු ලෝකෙම සුවඳයි දුවේ මේ කියලා. ඒ කියන්නේ අපේ රටින් විතරක් නෙවෙයි දුවේ. මේ ලෝකේ තියෙන හැම රටකින්ම මේ වගේ හොඳ සුවඳක් එනකොට අපි මේ මුළු ලෝකයම කොච්චර ලස්සන සුවඳවත් තැනක් වෙයිද කිය තාත්තා තේරුම් කරලා දෙනවා. එක පුංචි වලකින් පටන් ගත්තදී මුළු ලෝකයටම ගියේ හැටි අරුමු පුදුවයි නේද? ඔන්න බලන්න මේ කතාව ගලාගෙන ගියපු විදිය. මුලින්ම මිදුල, ඊට පස්සේ මුළු ගමම, ගමෙන් පස්සේ මුළු රටම, අන්තිමට මුළු ලෝකයම. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් එකම දේ තමයි පුංචි තැනකින් පටන් ගන්න හොඳ දෙයක් ලෝකේ පුරාම උනත් පතුරවන්න පුළුවන් කියන එක. ඔන්න දැන් අපි යනවා මේ පාඩමේ තියෙන වැදගත්ම හරියට. තාත්තා දෙන උතුම් උපදෙස් මොකක්ද කියලා තුන්වෙනි කොටසෙන් අපි බලමු. මේ කතාබහෙන් පස්සේ දුවට හිතෙනවා ඈටත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් කොච්චර හොනද කියලා. දුව හරිම ආදරෙන් කියනවා සමන් මලක් වී පිපෙන්න ආසයි මගේ මේ ගේ මිදුලේ පියාණෙනි කියලා. Tamanගේ ගෙදර මිදුලේ සමන් මලක් වෙලා අනිත් අයටත් සතුටක් සුවඳක් දෙන්නයි මේ පුංචි දුවට ඕන කරන්නේ. බලන්නකෝ අනුන්ට සතුටක් දෙන්න හිතන එක කොච්චරනම් හොඳ පිරිසිදු සිතවිල්ලක්ද නේද? අන්නේ වෙලාවේ තමයි තාත්තා මේ මුළු කවියෙම තියෙන ලස්සනම සහ ගැඹුරුම අදහස දුවට කියන්නේ සමන් වැලක් වී පිපෙන් දුවේ ජීවිත මල් ගුමුවේ පරවී හලුනත් මිනිස් මලේ පවතී සුවඳ ලොවේ. මේ සරල තේරුම නම් ඔයාලා හොඳින්ම මතක තියාගන්න ඕනේ. තාත්තා කියනවා ඒක මලක් වෙන්න එපා මල් ගොඩක් පිපෙන සමන් වැලක්ම වෙන්න කියලා. ඇයි
මල් කාලයක් යනකොට පර වෙලා බිමට වැටලා යනවා. මිනිස්සු වුණු අපිටත් කවදා හරි මේ ලෝකෙන් සමුගන්න වෙනව තමයි. හැබැයි අපි ජීවත් වෙලා ඉන්න කාලේ අනිත් අයට උදව් කරලා හොඳ වැඩ කළොත් අපි නැති වුණත් අපි කරපු ඒ හොඳ වැඩවල ගුණ සුවඳ මේ ලෝකේ හැමදාටම ඉතිරි වෙනවා කියන එකයි තාත්තා මේ කියා දෙන්නේ. දැන් අපි යමු 4 වෙනි කොටසට. ඒ කියන්නේ මේ කවියෙන් අපිට ගන්න තියෙන ආදර්ශ මොකක්ද කියලා කතා කරමු. මේ මුළු පාඩමෙන්ම අපේ ජීවිතයට ගන්න තියෙන උතුම් ආදර්ශය මෙන්න මේකයි. මල් කලකදී පර වෙලා හැලිලා යනවා ඒක තමයි ස්වභාවය. මිනිස්සුත් ඒ වගේමයි. නමුත් තියෙන විශේෂත්වය තමයි මිනිස්සුන් මිය ගියත් ඔවුන් කළ යහපත් ක්‍රියාවලියේ අගය ඒ කියන්නේ ඒ ගුණ සුවඳ ලෝකයේ තුල සැමදා බැබලෙනවා. මල් වගේ බාහිර ලස්සන తాවකාලික වුණත් අපේ හොඳ ගතිගුණ සහ අපි කරන හොඳ වැඩ සදාකාලිකයි කියන එකයි මේ කවියෙන් අපිට කියලා දෙන්නේ. අන්තිමට අපි බලමු මේ පාඩමේ විභාගයට එන්න පුළුවන් ප්‍රශ්න කොහොමද විසඳන්නේ කියලා පොතයි පෑනයි ළඟ තියෙනව නේද? මේ ප්‍රශ්න දෙක අහගන්නකෝ. පළවෙනි ප්‍රශ්නය. මුළු මිදුලම සුවදවත් වන්නේ කුමක් නිසාද? දෙවෙනි ප්‍රශ්නය. මේ ගීතයේ සංවාදය ඇතිවන්නේ කවුරුන් අතරද? මේ පැහැදිලි කිරීම මුල ඉඳන් හරියටම අහගෙන හිටියානම් මේවා හරිම ලේසි ප්‍රශ්න නේද? හරි උත්තර ටික ලියාගමු. පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි සමන්විල්ලේ මල් යසට පිපි තිබීම නිසාය කියන එක. දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර දෙන්නේ මේ සංවාදය සිදුවන්නේ පියකු සහ දුවක් අතරය කියන එක. මේ පිළිතුරු හරිව කෙටියෙන් සහ නිවැරදිව මතක තියාගන්න. කතාව අවසන් කරන්න කලින් මම මගේ පුංචි යාළුවා හැමෝමෙන්ම මේ ප්‍රශ්නේ අහන්න කැමතියි. මල් වගේ පරවිලා යන්නේ නැතුව හැමදාම ලෝකෙට සුවඳ දෙන හොඳ ළමෙක් වෙන්න අද දවසේ ඔයාලට කරන්න පුළුවන් හොඳ වැඩ මොනවද? අම්මට තාත්තට උදව් කරන්න එක වෙන්න පුළුවන්, යාළුවෙකුට කරුණාවෙන් කතා කරන්න එක වෙන්න පුළුවන්, නැත්නම් පන්තියේ වැඩක් කියද දෙන්න එක වෙන්න පුළුවන්. ඒ ගැන අනිවාර්යෙන්ම හිතලා බලලා අද ඉඳන් මේ දේවල් කරන්න පටන් ගන්න. අදට මේ පැහැදිලි කිරීම අපි මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සතුටින් පිරිණු ලස්සන දවසක් වේවා.